අපි අද යන්නේ රසෙන් බෝක්කාසල. රසේ බෝක්කාස. රසේ බෝක්කාස. අපේ ගේ ගාව ඉඳන් තියෙනවා කිලෝමීටර් 77ක්. පැයක වගේ ඩ්‍රයිව් කරන්නේ. පැය විනාඩි 10ක් විතර ඇත්ත. හයිවේ එකේ. මෙන්න මෙතන තමයි ඉතින් මේ කාසල් එකට එන්ට්‍රන්ස් එක විදියට තියෙන්නේ. මෙතන කාර් පාකින් ෆ්‍රී. ඒ වගේම පොඩ්ඩක් දුර මෙන්න මෙතන පාලමින් ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් වටපිටාව පරිසරය හරි ලස්සනයි. සම්පූර්ණයෙන් කොළ පාට තමයි පේන්නේ. ඇස් දෙකට හරි සනීපයි. ලස්සන පාරක ඇවිදගෙන කාසල් එකට යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. මේ කාසල් එකේ මේන් එන්ට්‍රන්ස් එක විදියට තියෙන්නේ වෙන සයිඩ් එකක්. ඒ පැත්ත මේ දවස්වල හදනවා. ඒක හින්දා තමයි මේ පැත්තෙන් එන්ට්‍රන්ස් එක දීලා තියෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ එන්ට්‍රන්ස් එක ළඟ. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මේක උදේ 10 ඉඳන් හවස 5 වෙනකන් ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. කොහෙද මේ? තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මෙතනින් ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. මෙතනට කාසල් එක පේනවා. මුලින්ම මෙතනට ගිහින් ටිකට්ස් අරගෙන යන්න. Yeah, stickers, but that's visible. අර ඇතින් පේන්නේ කාසල් එක. දැන් අපි ඉන්නේ කාසල් එකට යන පාරේ. අතන ඉස්සරහින් ටිකට්ස් ගන්න ඕනේ. ටිකට්ස් වලට අපිට ගියා යූරෝ 21ක්. ඒක ෆැමිලි ටිකට් එකක්. මොකද බබල් දෙන්නයි, හස්බන්ඩ්ුයි මායි. ටිකට්ස් වලට යූරෝ 21යි. Så sent som da, så grymmer det också fan. Ska jag komma? Tell dig Magnus. Jo. මෙතන මේ කාසල් එක තියෙන තැන මාරම නිදහස්. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. සම්පූර්ණ කොළපාට වටපිටාවක් තියෙන්නේ. මාරම ලස්සනයි. අපි වෙන වෙන රටවල් වල කාසල් බලන්න ගියාට අපි ඉන්න රටේ කාසල් එකක් බලන්න ආවේ අද. අද මේ කාසල් එක ඇතුලේ කොන්සර්ට් එකක් වගේ දෙයක් තියෙනවා. ඒකයි මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් එකක් වගේ ඇහෙන්නේ. උඩම තට්ටුවේ එයාලා සින්දු කිය පොඩි කොන්සර්ට් එකක්. කාසල් එක 1370 විතර ස්වීඩන් ආරක්ෂක කඳවුරක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ 1500 විතර මේ කාසල් එක අතෑරලා දාලා අවුරුදු 300ක් විතර හැමම අතෑරලා දාලා නටබුන් විදිහට තිබිලා තියෙනවා. ඊට පස්සේ මේක සංරක්ෂණය කළා දැන් සංචාරක මධ්‍යස්ථානයක් විදිහට හැමෝටම බලන්න විවෘත කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි උඩම තට්ටුවට නැග්ගම view එක පේන්නේ. අදටත් ඉතින් හරිම ලස්සනයි. නටබුන් උනත් ලස්සනට තියෙනවා.